Hi. Hi. ඉතින් අදත් ඔයාලව මගේ YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද අපි යන්න හදන්නේ action එකට. හරිද? මම action එක ගැන කලින් වීඩියෝ එකක් කිව්වා. ඉතින් අද ඒකට තමයි යන්න හදන්නේ. යන්න කලින් අපි දෙන්න මුලින්ම පල්ලියට ගියා. ඒක නම් වීඩියෝ මොකුත් ගන්න හම්බුන්නේ නැහැ. කොහමද පල්ලියට ගිහින් ඔරසන් කියලා තමයි අපි action එකට ගියේ. ඉතින් එදා යද්දි ටිකක් හවස කියන්නේ 3ට විතර. ඔව් 3ට විතර තමයි අපි ගියේ. එදා හොඳටම අවුවයි. ඒ නිසා ඉතින් මම මේ ওই විදිහට තමයි ඉඳන් ගියේ. ජැකට් එක මොකුත් දැම්මෙත් නැහැ. එහෙම දාන්න තරම් ලොකු සීතක් තිබ්බේ නැහැ. ඉතින් දැන් මම අද මේක වොයිස් කරන්නේ අපි ගිය දාට පහුවෙනිදා. අද මේ වහිනවා මාරු විදියට වහිනව සීතයි. නමුත් ඊයේ පුදුම තරම් රස්නේ හොඳ අවුවක් තිබ්බා. කොහමද ඉතින් අපි ඇක්ෂන් එකට ආවා. මේ තියෙන්නේ මෙතන. මේක තියෙන්නේ ඉතාලියේ මිලාන් වල බිකොක්කවල. ඉතින් මෙතන මේ shopping mall එකක් තියෙන්නේ. ඉතින් ඒ shopping mall එකේ ඇතුලේ තමයි මේ ඇක්ෂන් එක මේ shop එක තියෙන්නේ. ඉතින් අපි දෙන්න එතනට ආවා. අපිට අපේ ගේ ළඟ ඉඳන් කොහොමත් එන්න විනාඩි 38ක් විතර තමයි යන්නේ. අපි බස් එකේ ගිහින් ඊට මෙට්‍රෝ එක ගන්න ඕන. මෙට්‍රෝ එක අරන් එතනින් තමයි එන්න තියෙන්නේ. දැන් ඉතින් මම පටන් ගත්තා shopping කරන එක. ඉතින් මුලින්ම ඇතුල් වෙද්දී මම දැක්කේ මෙන්න මේ ඉටිපන්නම්. ඉතින් ඇක්ෂන් එකේ බඩු මේ ලාභයි. ඉතින් මේ ඉටිපන්දම කුණේ යුරෝ එකක් වගේ. මම ඒකේ මුලින්ම ඉටිපන්දම් දෙකක් ගත්තා. හරිද? ඒ වුණාට ටිකක් ඇතුළට ඒ කියන්නේ ඇක්ෂන් එක ඇතුළෙන් ඇවිදන් යන්දි වෙන ඉටිපන්දම් එකක් හම්බුණා. ඉතින් ඒ නිසා මම මේ ගත් එකෙන් එකක් තියලා අරකින් එකක් ගත්තා. මම වීඩියෝ එක අන්තිමේට මම ගත්ත ඒවා ඔයාලට පෙන්නන්නම් ගානත් එක්ක. මම මේකට ගියේ කියන්නේ මේකට ගියේ මේ ගන්න කෝප්පා. ඒ කියන්නේ ලස්සන කෝප්පා තියෙන අර තේ බොන එහෙම අන්නේ වගේ. නමුත් මම ඒකෙන් ඒ කෝප්පා එකයි අරගත්තේ. මේ මට හිතට අල්ලන එකයි තිබ්බේ. ඊට පස්සේ ඉතින් මම වැඩිපුර ඕකෙන් ගත්තේ නූඩල්ස්. කොහමරින් මේ ඔය ටික අරගෙන ගෙදර ආවා. මෙතන මේ ෆොටෝ ෆ්‍රේම් තියෙනවනේ ඒවත් ගොඩක් ගාන අඩුයි. මොකද මේ මම චීන කඩේකින් අර මගේ විෂන් බෝඩ් එක හදන්න ෆොටෝ ෆ්‍රේම් එකක් ගත්තා. ඒ ෆ්‍රේම් එකක් යුරෝ 9ක් වුණා. මේකේ යුරෝ 9ට ලොකු මේවා තියෙනවා. මට ෆොටෝ ෆ්‍රේම් ගන්න උවමනාව තිබ්බා. හැබැයි ඉදාම මම අරගත්තේ නැහැ. ඒ වගේ ඉන්න අර ලොකු බෑග් එකක් ඕන මම ලොකු බෑග් එකක් අරන් ගියෙත් නැහැ. ඒක ගත්තේ නැහැ. කොහොම හරි මෙන්න මේ හෑන්ඩ් ක්‍රීම් තියෙනවනේ මේවා 799යි. ඒවල සුවඳ කොහොමද දන්නේ නැහැ. මම ඒව අරගත්තේ නැහැ. ওই ටිකකින් බල හිටියා. ඊට පස්සේ මේ තියෙන්නේ මේ ටික තමයි මම මෙතනින් ආසම ටික. ඒ වැත්තට මාරම ලස්සනයි වගේම ගාන ගොඩක් අඩුයි. මෙතන හැමදේම තියෙනවා. හරිද? කෑම බීම තියෙනවා. අර ගෙදරට ඕන දේවල් දැන් අපි ෂෙයින් එකෙන් බලන්න ලස්සන දේවල් අන්න ඒ වගේම මෙතන ගොඩක් තියෙනවා. ඊයේ අපි ගියේ සිකුරාදා මම හිතුවා සෙනගෙම ඉන්න එකක් නැහැ කියලා. ඒ වුණාට සෙනගෙ මට හරියට වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. එම අර පැහැදිලිව වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ සෙනග. මෙන්න මෙතන මම මේ අපි දෙන්න මේ නෙතුවට පොත් වගේක් හොය හිටියේ. නමුත් එතන තිබ්බ සේරම පොත් මේ චිත්‍රපාට කරන පොත්. පාට කරන පොත් නෙමෙයි අපි හෙව්වේ අර නිකන් ගණන් හදන්න වගේ අන්න එහෙම පොත් හම්බුන්නේ නැහැ. මේ කොහමද එතනින් එයාට මොකද ගන්නත් බැරි වුණා. ඊට පස්සේ මේ තියෙන ලස්සන චුටි ඕනමන්ට්ස් වගේ අන්න ඒ දේවල්. එතකොට තව මෙතන තියෙනවා අමෙතින් ලිප් මාස්ක්, ෆේස් මාස්ක් අන්න ඒ වගේ දේවල්. ඒවා 779යි 799යි ඔය වගේ ගණන් වලට තමයි තියෙන්නේ. ඒ වල ක්වොලිටි එක කොහොමද දන්නේ නැහැ. මම ඒව අරගත්තේ නැහැ. මම එතනින් අරන් පාවිච්චි කරලා නැහැ. ඒ වල ක්වොලිටි එක කොහොමද දන්නේ. මෙතන මේ ඉටිපන්දම් වගේක් තියෙනවනේ. ඒ චූටි ඉටිපන්දම් මේ 100ක් තියෙන මේ උරේ. හරිද? එතකොට ඒක වෙන්නේ යුරෝ 3යි 799ක්. ඒකත් ඒ ගන්නට වාසි. මොකද මේ අපි නෝමල් ඔය මේ කියන්නේ සුපර් මාකට් එකේම අය ගන්නවා නම් ඊට වඩා ගණන්. කොහොම හරි ඉතින් අපි දෙන්න ඊට පස්සේ ඒකත් අර අපිට ඔන්ඩිය බඩුවරිය අතර ජෙලාටෝ දෙයක් කෑවා. ඒ කාලා ගෙදරෙද්දි ලස්සනම මල් වගේක් හම්බුණා. ඉතින් ඒ නිසා මම මේ මල් ටිකත් ඔයාලට පෙන්නන්න වීඩියෝ කරගත්තා. ඉතින් මේ මල් ස්ප්‍රින්ග් එකට තමයි පිපෙන්නේ. හරිද? ඉතින් මේ දවස්වල හැමතැනම වගේ මේ මල් පිපිලා මාරම ලස්සනයි. ලා රෝස පාට. එතකොට මේ රෝස එක ඇත්තටම මාරම ලස්සනයි මේ මල් ටික. මම ඔයාලව මේ මල් තියෙන පාක් එකකට එක්කන් යන්නම්. Hi.
මම දැන් පෙන්නන්නම් මම ඇක්ෂන් එකෙන් ගත්ත ඒවා. හරිද? මුලින්ම මම ගත්ත මගේ ඩියෝඩ්‍රන් එක. මේක උනේ 2.99යි. ඒක ඊට පස්සේ මෙන්න මේ ටවල් එක. හරිද? මේක එතන ගහලා තිබ්බේ 3.99 කියලා. එක්කෝ මම ටවල් එක මාරු වෙලා මොකක් හරි මේකකින් ඒක මේකේ බලද්දි මේ 5.99යි. කොහමරි ඒක ගත්තා. ඊට පස්සේ මෙන්න මේ මාච පවුඩර් එක. ඒක අරගත්තා. ඒක 3.49යි. ඊට පස්සේ වැඩිපුරම ගත්තේ කන්න. මෙන්න මේ වේපස් දෙක. මේ වේපස් එකක් උනේ 7.89යි. ඔව් 7.89යි. 7.89යි. මේක වේපස් මේ කකාෝ. ඊට පස්සේ මේ රාමෙන් නූඩල්ස්. මේකේ මේ ෆ්ලේවර් එක විතරයි තිබෙන්නේ මේ රාමෙන් එකේ. ඒකක් උනේ 7.75ක් අන්නේ වගේ ගානක් තමයි. 7.70 ගානක්. හරිද? ඊට පස්සේ මං ගත්ත මං ආසම මෙන්න මේ මොචි එක. ඒකට මම ආසයි. ඒක උනේ මොචි. ඒකත් එච්චර ගානක් උනේ නැහැ. මොචි. අනේ ඒකේ ගාන නැහැනේ. ඒක 1.49යි. ඊයේ අපි ගෙදර එද්දි මේ ටික අරන් ගෙදර එද්දි හවස 6 වගේ වුණා. මේ වීඩියෝ කරන්න පැහැදිලි නැහැ. ඒ නිසා ඉතින් මම මේවා කොහොම අරන් තිබ්බ වීඩියෝ එකට පෙන්වන්න ඕන නිසා. මේක හරිද? ඒක ඊළඟට මම පෙන්වන්නම්. මෙන්න මේ හතර. මේක බීෆ් ෆ්ලේවර් එක. හරිද? මේකකුත් 7.75ක් හරි 7.72ක් හරි ඔය වගේ ගණන් තමයි මම 7.75යි. මේකට අර වතුර උණු වතුර දාලා විනාඩි 2-3ක් තියලා කොහොම කන් තියෙන එක ගත්තා. ඒකයි අනිත් එක මෙන්න මේවා ගත්තා 8ක්. ඒවා 8ක් ගත්තා. ඒවා 7.39යි. හරිද? මේක මම කලින් දවසේ ගිය වෙලේ කෑවා. මේක තිබ්බේ මේ බීෆ් ෆ්ලේවර් එක මෙන්න මේ වගේ පෙට්ටිය. හරිද? අද මේ ඒක තිබ්බේ නැහැ. හරි ඊළඟට මම පෙන්නන්නම්. මම ගත්තා සුවඳ කැන්ඩල් දෙකක්. මේක 7.99යි. මේක 1.29ක් උනේ. මේක මාරම සුවඳයි මේ. මේකේ මේ මෙතන නිකන් අර මේ ඒවල තමයි ඒ සුවඳ ඉන්නේ. එක මාර්ම සුවඳයි. මේක රෝස්. එකත් සුවඳයි. මොකද මගේ අර තිබ්බ කැන්ඩල් දෙක මේ ඉවරයි. තව එකක් තියෙන මේකේ සුවඳ එච්චර සෙට් නෑ. ඒක මම ෂෙයින් එකෙන් ගත්තා. ඒ කියන්නේ සුවඳ ලොකුවට නෑ. ඊළඟට ගත්තා මම ලස්සන මෙන්න මේ කප් එක. මේක මම ගියේ මේ වගේ 3-4ක් අරගෙන ඉන්න. හරිද? නමුත් තිබ්බේ නැහැ. කියන්නේ මං හොයන විදියව තිබ්බේ නැහැ. නිසා මම මේක අරගත්තා. මේකේ මේ ගෝල්ඩ් හැන්ඩල් එකක් තියෙන. මේකත් 1.29ක් වගේ වුණේ. ඊට පස්සේ මෙන්න මේ ප්ලේට් එක. මේක නම් යුරෝ 2ක් වගේ වුණා. මේක ගත්තා. ඒකෙත් අර ගෝල්ඩ් වලින් මෙහෙම ලයින් එක ගිහින් තියෙනවා මේකේ වගේ. ඒ දෙක ගත්තා. ඊට පස්සේ මෙන්න මේ මත් දෙක. අපි දෙන්නට මේ දෙක ගත්තා. මට රෝස පාට, එයාට නිල් පාට. මේවත් උනේ ඉන්න අපි බලමු මේක. මේකක් 1.29යි. යුරෝ 1.29යි. ඇත්තට මේකේ ගොඩක් අඩුයි.
හරිද සමහර ඒවා අඩුයි සමහර ඒවා තියෙනවා ඉතින් normal ගණන් වලට අපි අර අඩුයි කියලා හිතා සේරම ගත්තට අරන් දාගන්න ඊට පස්සේ ඉතින් ලොකු ගාණක් වෙනවා සේරටම ගෙවල් ඒකට පස්සේ මෙන්න මේ චූටි මොකක්ද DC හරි කොහමද ඒවා එක තමයි මේකත් ඉස්සර ගන්නන්නේ මේක මේකත් 1.99ක් හරි 1යි ඔව් ඒ ගන්න තමයි මේක ඊට පස්සේ මෙන්න මේක මම ගත්තේ මම ෂෙයින් එකෙන් ඕඩර් එකක් දාලා තිනවා හරිද ඒක දැන් සති දෙක පැනලා අනේ මන්ද මොනවද වෙලාද කියලා තාම නැහැ මම දැන් ඒක බල තිනවා ඒකේ තියෙනවා මේ 19 වෙනකම් බලන්න කියලා. හරිද? අන්තිම දවස් 19 වෙනකම් බලන්න කියලා බලමු. ඒකේ මම ඔය කැමරේට එක ඒවා දැම්මා ඕඩර් කරා. බලමු මේකත් එක්ක මේකත් ගත්තේ අර ලස්සනට විත්‍යායිනෙන් තියලා අන්න එහෙම සරසන්න. මේකේ මේ කවර් එක අපිට මේක ඕන වෙනස් කරන්නත් පුළුවන්. ඒත් මේකත් ලස්සනයි. බලමු ඉතින් මේක ටික කාලෙකින් කියනවා තව මොකක් හරි එකක් print කරන් ඇවිල්ලා ඊට පස්සේ අපිට ඒකත් මේක අස්සට දාලා එහෙම සරසන්නත් පුළුවන්. කොහොමද ඉතින් මම අරගත්තේ ඔය ටික තමයි ඇක්ෂන් එකෙන් මම ගියේ ගන්න මේ වගේ මේවා එනන්ට ඒව එකයි හම්බුනේ ගොඩක් ඉතින් අනවශ්‍ය දේවල් තමයි ගන්නේ වැඩිපුර නූඩල්ස් මේවා සේරම අපි දෙන්නට කන්න නෙමෙයි අපේ ගෙදර කට්ටියටත් එක්ක තමයි මෙච්චර නූඩල්ස් කන්න බෑනේ මොනවද කොහොමද ඉතින් ඔය ටික අරගත්තා ඔය ටික තමයි අරගත්තේ ඉතින් ඉක්මනට අනිත් vlog එකේනොත් හම්බ වෙමු. Ciao. Stay with me.